ද සිල්වා සභාපති ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය. අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ පහුගිය දිනක ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට පනත් සංශෝධනයක් ගෙනාවා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත කියලා. මේක අපිට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා. මේකේ රටේ තියෙන අධ්‍යාපනයේ මෙච්චර දැවෙන ප්‍රශ්න තියාගෙන ඒවට විසඳුම් හොයනව වෙනුවට කඩිමුඩියේ මේ වගේ පනතක් ගේන්නේ ඇයි කියන ප්‍රශ්නාර්ථය අපිට මුලින්ම තියෙනවා. රටේ ආර්ථිකයත් වැඩිලා තියෙද්දි සමාජයේ පිරිහෙලා තියෙද්දි මත්ද්‍රව්‍ය උදුර උපරිමෙන් තියෙන වෙලාවක විද වැඩිච්ච පෞල් සංස්ථා අතිශය ප්‍රමාණයක් තියෙනවා. එක්කෝ අම්මා නැහැ, එක්කෝ තාත්තා නැහැ, එක්කෝ අම්මයි තාත්තයි දෙන්නම නැහැ, වෙනත් බාරකාරයෙක් යටතේ ඉන්නේ. එක්කෝ අම්මයි තාත්තයි උදේ රස්සාවට යනවා, ළමයා ගෙදර තනියම ඉන්නේ. විවිධ අඩත්තිට්ටම් වලට ලක් වෙනවා බාහිර පුද්ගලයන් අතින්. ඒ වගේ පරිසරයක ඉන්න ළමයිවවත් අඩුතරමේ පාසල තුලට කැඳවා ගන්න හැකියාවක් මේ ආණ්ඩුවටවත් මේ පද්ධතිය තාම නැහැ. සමහර දෙමව්පියන්ගෙන් අපිට එනවා අනේ සර් කොහොම හරි කරලා මේ ළමයාම ඉස්කෝලේ ගෙන්නලා දෙන්න කියලා. සමහර ළමයි ගාව අපි උදාහරණ දෙන අපි ගාව සමහර ළමයි පොලිසියෙන් ගිහිල්ලත් ඉස්කෝලේ එන්නකොට ඒ ළමයා පොලිස් ඉස්කෝලේ එන්නේ නැහැ. එහෙම පරිසරයක අධ්‍යාපනයේ මෙච්චර පරිසර ප්‍රශ්න තියාගෙන ඊළඟ අපි බලන්න ඕන පාසල් පද්ධතිය කොහොමද කියලා. පාසලක ළමයි 50ක් විතර දාගෙන අපි මේ කරන දේ කොහොමද කරන්න කියන එක ගැන අවබෝධයක් මේ කාටවත් නැහැ. ගුරුවරු විදියට, විදුහල්පතිවරු විදියට ළමයිගේ මේ විවිධ ප්‍රශ්න තේරුම් අරගෙන ඒගොල්ලෝ වෙනුවෙන් විවිධ කාරණා ඉටු කරමින් උපදේශන සපයමින් අපි මේ ගන්න ධෛර්යය තුට්ටුව දෙකට දාලා දැන් අපිව ලේබල් කරන්න හදනවා. අපි ළමයින්ට දඩුවම් කරන්න කැමති මහා අමානුෂික පිරිසක් කියලා ලේබලේ ගුරුවරුන්ට ගන්න හදනවා. නමුත් අපි කියන්න ඕන පන්ති කාමරයක ළමයි 50ක් දාගෙන ඒ ළමයින්ගේ පෞල් සංස්ථාවල තියෙන ප්‍රශ්නත් එක්ක ආර්ථික ප්‍රශ්නත් එක්ක දරිද්‍රතාවයත් එක්ක පාසලට ඇවිල්ලා 50ක් තියෙන පන්ති කාමරයක ෆෑන් එකක්වත් නැහැ මොකක්වත් නැහැ ළමයිගේ මානසිකත්වය කොහොමද කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනෙක් ඇවිල්ලා මේ පාසලේ රැඳිලා හිටියොත් විතරයි. ඔය කියන කිසිම කෙනෙක්ට පුළුවන් නම් ඇවිල්ලා ළමයි 50ක් පාලනය කරලා දෙන්න කියන්න මේ තියෙන පරිසරවල එක්ක අපි කියන්නේ දඩුවම ඕනේ නැහැ ළමයින්ට. ඒක අපි පිළිගන්නවා. දැනුත් කියනවා හෙටත් කියනවා. හැබැයි මෙතෙක් තියෙන නීතියක් තියෙනවා දඩුවම කරන්න බෑ කියලා. දැනටත් ළමයින්ට දඩුවම් කරලා වැරදි කරු වෙච්ච නිලධාරීන් ඉන්නවා, ගුරුවරු ඉන්නවා. මේ ඔක්කොම තියාගෙන ඒ පද්ධතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරුව අලුතින් දණ්ඩ නීති සංග්‍රහයට මේක එකතු කරන්නේ මොකද කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා. දැන් බලන්න ළමයෙක්ට දඩුවම් කරා කියලා මේ වෙනකොට නඩු පවතින උසාවියක නඩුව ඉවර වෙන අවුරුදු ගාණක් යනවා. එහෙනම් ඒ ඔක්කොටම කලින් මේ තියෙන රාමුව තුල සියල්ල සම්පූර්ණ කරලා යහපත් සමාජයකට හරියන යහපත් ආකල්ප වෙන ළමයෙක් හදන්න පුළුවන් පරිසරය හදලා මේ නීති රීති ගෙනාවොත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් අපිට තියෙන ගැටලුව ඒක. එක තැනකදී අගමැතිතුමිය කියනවා මේක ගුරුවරු ඉලක්ක කරගෙන නෙවෙයි කරන්න කියලා. හැබැයි බලන්න පනතේ උදාහරණ වලට අරන් තියෙන ගුරුවරයා සහ විදුහල්පතිවරයා. එතකොට ඔබතුමිය කොහොමද කියන්නේ ඒක ගුරුවරුවත් විදුහල්පතිවරුත් ඉලක්ක කරගෙන නෙවෙයි මේක කරන්න කියලා. මේක පට්ටපල් බොරුවක්. මේ මවාපෑම මොන NGO සංවිධානත් එක්ක එකතු වෙලා මේ හදාගන්න දේ මේකේ පැල කරන්න ගිහිල්ලා මේ තියෙන පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා. සමහර පාසල් තියෙනවා අපිත් ඒ පාසල් වල ඉන්නවා. උදේට ළමයාගේ බෑග් එක චෙක් කරලා ගන්න ශිෂ්‍ය නායකයෝ. ඇයි ඒක වෙන කිසිම දෙයකට නෙවෙයි. එක්ක ළමයා මත්ද්‍රව්‍ය පාසල තුලට ගෙනෙයි කියලා වගේ උපකල්පනයකින්. එහෙම ගේන්නේ නැති ළමයෙක්ගේ බෑග් එකක් පරීක්ෂා කරනකොට ළමයෙක් කිව්වොත් මමගේ ඔයා මට ලැජ්ජ කරා මම මේක ගෙනාවේ නෑ කොහොමද ඔයා මට චෝදනා කරන්නේ මම මේක ලැජ්ජ කරේ කොහොමද මගේ බෑග් එක චෙක් කරලා කට්ටිය ඉස්සරහා කියලා ඇහුවොත් අන්න ඒක වරදක් වෙනවා මේ පනතයට. මතක තියාගන්න මේකේ තියෙන පනතේ වගන්තියක්. වරදක් නිවැරදි කිරීමේ අරමුණින්වත් සුළුවෙන්වත් කායික මානසික වාචික අගතියටපත් වෙන්න බෑ ළමයි. දරුවෙක් නැගිටලා පුතේ ගිහිල්ලා ගානක් හදන්න කියලා බෝඩ් එකට ගිහිල්ලා ළමයාට ගාන හදාගන්න බැරි වුණොත් ළමයාට පුළුවන් කියන කට්ටිය ඉස්සරහා මාංග ගුරුවරයා අවඥාවට ලක් කරා කියලා. මේ වගේ දෙයකින් යනවනම් මේ පණත් පරිසරය සූදානම් කරන්නේ නැතුව මේ වගේ අනපනක් ගේනවනම් අපිට සිද්ධ වෙනවා වෘත්තිකයෝ විදියට තමන්ගේ වෘත්තියේම ආරක්ෂාව තියාගන්න යම් යම් ක්‍රියාවලියන්ට යොමු වෙන්න. සමහර ක්‍රියාවලින් ඈත් වෙන්න වෙනවා. එතකොට පරිසරය හදන්න නැතුව පාසලක් තුල මේ පනත ගෙනාවට පස්සේ
මේ ගේට්ටුව අපි අරලා දැම්මට පස්සේ ආයි වහන්න ගේට්ටුවක් ඉතුරු වෙන්නේ නැහැ. ලොකු පරිශ්‍රමයක් දරන්න වෙයි මේ සංස්ථා ටික මේ විදිහට කළමනාකරණය කරලා ගෙනියන්න. මතක තියාගන්න මේ දඩුවම් මේ කියන වැරදි අම්මටත් එකයි තාත්තටත් එකයි. ගෙදර කරාබුවක් දාගත්ත කොල්ලෙක් කරාබුව දාලා ගෙදර ආවු. පිරිමි ළමයි පච්චයක් ගහලා ගෙදර ආවු. අම්මා කේන්ති ගිහිල්ලා කිව්වොත් එහෙම උඹට මං අද කන්න දෙන්නේ නැහැ. උඹ පච්චයක් ගැහුව නිසා කියලා ළමයාට පුළුවන් අධිකරණයට ගෙනියන්න අම්මා. මෙහෙම පනතක් අපිට ඕනද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා මේ වෙලාවේ අමතක කරන්න එපා මේ වෙලාවේ. පරිසරයේ හැදිච්ච හොඳ පන්ති කාමර හදලා AC කරලා විදුලි පංකා දාලා තාක්ෂණය දීලා ළමයන්ගේ මානසිකත්වය හදෙන්න පුළුවන් පරිසරයක් හදලා ලස්සන පරිසරයක් තියෙන එහෙම පරිසරයක ළමයෙක් එක්ක ගනුදෙනු කරන විදියයි මේ තියෙන ටකරන් මඩු වගේ තියෙන පන්ති කාමර ඩෙස්පුඩු කැඩිච්ච ඩෙස්පුඩු තියෙන පන්ති කාමරවල පොත්පත් නැහැ පෑන් පැන්සල් නැහැ ළමයින්ට ඇඳුමක් නැහැ හරියට අඳින්න ළමයින්ට සපත්තු දෙකක් නැහැ හරියට ළමයින්ට දාන්න මත්ද්‍රව්‍ය එළිය විශේෂ ප්‍රමාණයක් අසීමිත ප්‍රමාණයක් තියෙන මත්ද්‍රව්‍ය ඒ වයින් අපි ළමයි බේර ගන්න දරන උත්සාහය අපිට සිද්ධ වෙනවා දැක්කේ නෑ වගේ ඉන්න ඒ නිසා කරුණාකරලා කියන්නේ මේ ආණ්ඩුව කරන්නේ මුලින් කරන්න ඕන එක නෙවෙයි අන්තිමට කරන්න ඕන එක මුලින් කරලා මේක විනාශ කරලා දානවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ ස්තුතියි